සූදානම් කරමින් රාත්‍රී භෝජන සංග්‍රහය අද දහවල් කාලේ මේ භෝජන සංග්‍රහයන් සිද්ධ කළා. ඒ කටයුතු සියල්ලම ඉෂ්ට සිද්ධ කරමින් සතුටක් පුරාවට කටින ජීවනයේ තැන්පත් කරගෙන නිවසේ දානමාන පින්කම් ඉෂ්ට සිද්ධ කරමින් ගිලන්පස බුද්ධ පූජාව පවත්වමින් ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනේ අපේ කේ චමින්ද කුමාර මහත්මයා හා ශාමනී එමනෝනා මහත්මිය. මේත් හැමෝම මේ කටයුතු වලට සහයෝගය ලබා දෙමින් දායකත්වයේ ලබා දෙමින් ඉතාම හොඳට සිද්ධ කරගන්නට යෙදුණා. සිදු කරමින් හෙට දවසේ ඒ ආනිසංස ලබන්නට අවශ්‍ය මෙහෙවරෙහි යෙදিলাවද ඉන්නේ. දැන් සාදු කියන්නේ සියලු දෙනාම साधु किया පුදුමය කියලා කියන්නේ මේ කසාවත මේ කහටවත මේ චීවරය මේ සිවුර මේ අරහත් දදය පින්නතුනි මිනිස්සු හිස මත තියාගෙන සාදු නාද පවත්වා
ගාථාවන් සජ්ජායනා කර කර කකුල් කඩුත්තුව හැදෙනකල් කකුල් වල දියපත් වෙනකල් වන්දනා කරනවා නිතින්තුනි. හැමදෑමත් බය නැතුව කොයිතරම් වැඩි හිටියෙක් වුණත් කට ඇරලා ඒ පිළිබඳව කතා කරනවා. මේ කටින ජීවනයේ ආනිසංස පිළිබඳව ලෝතර බුදුහාමුදුරුව වැඩ ඉන්න ස්ථානයේ තවත් මහරහතුන් වහන්සේලා 499 දෙනෙක් වැඩ ඉන්නේ. සම්බුද්ධ මහා පූජාව සිදු කරලා අවසන් වෙච්ච මොහොත. අද දහවල් කාලයේ වන විට මේ කඨින දුස්සය අෂ්ටාංගික පුත්‍ර ගරුතර මහා සංඝරත්නයට පූජා කරන්නට ඔබ බලාපොරොත්තු වෙනවා. මහා සංඝරත්නයේ විනයානුකූලයේ කඨින ජීවරයක් බවට පත් කරනවා. ඊට පස්සේ මහා සංඝරත්නයේ සුදුසු ස්වාමීන් වහන්සේ නමකට ඒ ජීවරය පවරනවා. ඒ පෙරව ගන්න මොහොතේදී ඔබට පුළුවනි ඒ ආනිසංස ඔබේ ගිණුමට ඇතුළත් කරගන්න.
අරගෙන මේ සෑම සියලු දෙනාම කල්පනාවට ගන්න ඕනේ අපේ නිවසට අද කටින ජීවරය කටින දුස්සේ අද දහවල් කාලේ මේ කටින ජීවරය බවපත් වෙන්නේ කටින දුස්සේ වැඩම කරවගෙන එන්නට ශක්තිය ලැබුණා පුළුවන් වුණා කියලා සතුට සමාගය හිතුවට ගන්න පුළුවන් නෑ වේදන් කරන්න ඕනේ කියලා හිතුවට වේදනොත් නෑ Ela apre
රැස්තුමා ගැන කතා කරා. අපිට රැස්තුමා අලුත් කෙනෙක් නෙමෙයි අපට වුණා. ඒ වගේම අනිත් නෝනා මාත්‍රියත් ඒක සාල කටයුතු කරලා බොහොම සතුටින් ඉස්සායේ අලුතින් දැන් ආයෙත් මේ මොළට එන්න අත පිළිකරගෙන ඒ වැඩේ වැරගෙන මෙහාට එන්න මොළ මටමයි Orang yang